අපි යන්න හදන්නේ පුංචි ලෙද්දයා. මේ ඉන්නේ පුංචි. මේ ඉන්නේ අපේ නංගි. හායි අපි බස් එකට නැග්ගා. ඔන්න අපි දැන් කලවතින් හයිවේ එකට දානවා. හරිම ලස්සන අහසක්. මේ ඉතින් මං පොඩ්ඩක් දන්නේ නැද්ද කෝලන් ටිකක් දානවා. හරිම ලස්සනයි ඒ වලාකුළු. ඔන්න ඉතින් කොහෙ ගියත් අපේ නංගිට නම් ඕන තැනක නිින්ද යනවා. පේනවනේ. හැරුණා. ඔන්න පේනවනේ. එළියදී ඕනම තැනක මෙයාට නම් නිින්ද යනවා. හයිවේ එකෙන් භාගයක්ම යානන් නිදිහමට. සයිමන් කරන්නත් ඉතින් වෙනවනේ. නිවාඩු විතරක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් මම ෆෝන් එකට බයි කියලා සයිමන් කරන්න ගත්තා. ඔන්න අපි පැයකින් විතර හයිවේ එකෙන් එක්සිට් කරා. ඉතින් එක්සිට් එකෙන් පස්සේ ටිකක් දුර අපි ආවා. මගේ නගේ කෝලන් ටිකක් බලමුද? මගේ නම් අලුතෙන් පිම්පල් එකකුත් දාලා. ඌව කවුදන්නේ ගණන් ගන්න කියලා අපි දෙන්නගෙන් ජොලි ආවා. මේ තියෙන ඉතින් අපේ නගේ ගම. මම මේ විහිළු කරගෙන තමයි එන්නේ එකට. ඉන්නේ චුක්කි. බලන්නකෝ යාගේ හිනාව. ඉතින් අපි හයිවේ බස් එකෙන් පස්සේ තව බස් එකකට නැග්ගා. පේනවනේ මගේ ටුවරිස් ගයිඩ් වගේ අරක මේක ගමේ විස්තර ඔක්කොම කියනවා. හච්චපච කගා. මං ඉතින් තේරෙන වගේ අහගෙන හිටියා. නවුනත් මේ පැත්ත නම් හරිම ලස්සනයි. මේ බලන්නකෝ. වාව්. අහස, වලාකුළු, පාට මාරම ලස්සනයි. බලන්න අහස. අයියෝ ඉවර වුණා විව් එක. අපි බස් එකෙන් බැහැලා පයින් යනවා ගෙදරට. අපි ඉතින් ජොලියටත් එක්ක මේ පයින් යනවා. ටිකක් දුරයි. ඒ වුණාට ඉතින් දන්නවනේ කට්ටියම එකතු වෙලා කියව යන එක තමයි ජොලිම වැඩේ. මේ ඉන්නේ අපි චුක්කි. මං ඉතින් කලිනුත් කිව්වනේ. මගේ පස්සෙන්ම තමයි. මේ ඉන්නේ මං. අපි ඉතින් යනවා. මේ පේනවනේ පිස්සු කර. පේනවනේ ඉතින් මෙයාගේ දඟේ අර මගේ පස්සෙන් කැරකි අත වනවන. ඔය පේනවනේ ඔය. කාලෙකින් තමයි හොඳටම ඇවිද්දේ. දවස් 5ම ඉතින් ඔෆිස්නේ. ඉතින් එන කාලෙකින් කොයි හරි ඇවිද්දා. මහන්සි. ඒත් ඉතින් වටේ බලාද්දි හරිම ෂෝක්. දැන් නම් අපි ගොඩක්ම ළඟයි ගෙදරට. අපි මෙතන ෆොටෝත් ගැහුවා. දැන් නම් අපි යනවා ගෙදරට ළඟයි. මෙයා බල්ලටත් බය වෙලා. ඔර බලන්න වහස තැඹිලි පාටයි. වාව්. හරිම ලස්සනයි යන්නේ. මාර මාස දෙයක් තමයි මේ වගේ ලස්සන අහසක් දිහා බලන් ඉන්නේ. අපි එන මග දිගටම අපි දැක්කේ ලස්සන views. හරිම ෂොක්.
අම්මේ අපේ නංගි දිගංචිය වගේ බලන්නකො දිග. මේ අනිත් කොලම දෙන්නම එකයි තියෙනවනේ නටනට. හරිම ෂෝක්. ඉතින් කාලෙකින් පවුලේ ඇත් එක්ක ඉන්න හම්බුන එක. බයි. එහෙනම් අපි ගියා.